ඔෆිස් එකට අඩිය තියෙනකොටම ඇහෙන ඒ කුටුකුටු ගාන සද්දේ ඔයාටත් ඇහිලා තියෙනවද? Taman නොකරපු වැරදි වලට හිතා ගන්නවත් බැරි තරම් කැත කතා Tamanගේ නමට හැදෙද්දී ඔබ පිච්චිලා යන තරම් වේදනාවක් දැනෙනවා නේද? ඇයි අපේම සමහර අක්කලා, ඇන්ටිලා Tamanගේම වයසේ නැත්තම් Tamanගේම නංගි වගේ ඉන්න කෙල්ලොන්ට මේ තරම් ඉරිසියා කරන්නේ? අමායා ඔෆිස් එකට අලුතෙන් ආපු අහිංසක කෙල්ල. ඇය හැමදාම හවසට වයසක කෙනෙක්ගේ කාර් එක නැගලා යනවා දැක්ක දවසේ ඔෆිස් එකේ කතා හදන ගෑනු ටික ඇයට දැම්මේ සල්ලි වලට විකිණෙනවා කියන ලේබල් එක. පොස් රූම් එක මුල්ලට වෙලා අමායා තනියම අඩපු වාර ගන්න දන්නේ ඒ බිත්ති 4 විතරයි. මේ කතා හදන අයට තමන්ගේම කියලා ගෙවල් වල දුවෙක් නංගියෙක් නැද්ද? කතාව දුරදී ගියා. අමායාගේ ගෙදරටත් මේ කතා ආරංචි වුණා. අන්තිමේදී ඇගේ විවාහයත් කැඩී ගියා. ඒ මුහුණේ තිබුණු අහිංසක හිනාව සම්පූර්ණයෙන්ම මැකිලා ගියා. අමායා හිටියේ හරියට පණ තියෙන මලමිනියක් වගේ. අන්තිමේදී අමායා රැකියාවෙන් අයින් වෙලා යන්න ගියා. හැබැයි යන්න කලින් කතා හදපු ප්‍රධාන කෙනාගේ මේසේ උඩ ඇය පුංචි ලියුමක් තිබ්බා. ඒ ලියුමේ තිබුණේ මේකයි. අක්කේ හැමදාම හවසට මාව ගන්න ආවේ මගේ අප්පච්චි. එයාට කැන්සර් එකක්. අන්තිම කාලේ එයාට සතුටින් ඉන්න ඕන නිසා මම ලස්සනට ඇඳලා hina වෙලා හිටියා. හැබැයි ඔයාලා හදපු කතා නිසා අප්පච්චි ඊයේ මැරුණේ මං ගැන ලොකු දුකකින්. ඒ වචන ටික කියවද්දී කතා හදපු ගෑනු කෙනාගේ අතින් ලියුම බිමට වැටුණා. මුළු ඔෆිස් එකම මීක් සද්දයක් නැතුව ගල් ගැහුණා. තමන්ගේම දිවෙන් පිටවුණු ඒ විස වචන අහිංසක පවුලක්ම විනාශ කරා කියන පාපය ඒ ගෑනු කෙනාගේ හෘද සාක්ෂියට කවදාවත් සමාවක් දුන්නේ නැහැ. අනුන්ගේ ජීවිත ගැන කතා හදන්න කලින් දෙපාරක් හිතන්න. ඔයාගේ විනෝදෙට කියන එක බොරුවක් තව කෙනෙක්ගේ මුළු ජීවිතයම සදාකාලිකව විනාශ වෙන්න පුළුවන්. අනුන්ට කතා හදන එක අදම නතර කරන්න. මොකද ඊළඟ ගොදුර හෙට දවසේ ඔයාගේම දුවෙක් හරි නංගියෙක් හරි වෙන්න පුළුවන්.